අද රෑට බාස්මති කහපත් ටිකක් හදාගන්න තමයි යන්නේ. මුලින්ම හාල් ටික විනාඩි 3ක් විතර පෙඟෙන්න තියලා හොඳින් හැරෙන්න වතුර බේරෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මම රයිස් කුකර් කප් එක නම් ගෑස් එකේ තියලා ලුණු ටෙම්පරාදු කරලා තමයි හදන්න යන්නේ. මුලින්ම රයිස් කුකර් කප් එක තියලා බටර් ටිකක් එකතු කරලා ඊට පස්සේ රාම්බන් කරපිට සුළු මිරිස් කරාබු නැටි කුරුඳු පොත්තක් අනිවාර්යෙන් එකතු කරන්න ඕන. මේකල හොඳට තෙලේ බැද ගන්න ඕන. ඒකලා පස්සේ හොඳට ලුණු දාලා මේ හොඳින් බැද ගන්න ඕන. තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් එකතු කරාම ගොඩාක් රසට බත් වෙන්නේ. බටර් පාවිච්චි කරාම හොඳට රසට කහපත් එක තියෙනවා. මේ විදිහට ලුණු එකතු කරලා හොඳට බැද ගන්න ඕන. කජු එහෙමත් එකතු කරගන්න පුළුවන්. මට නම් ඒවා තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඒක එකතු කරගෙන කහපත් එක හදාගත්තාම ගොඩාක් රසයි. කහ ටිකක් එකතු කරගන්න ඕනේ. බත් එකට අපිට අවශ්‍ය පාටට ගන්න. දැන් ලුණු එකතු කරගන්න ඕනේ. රසහනු ලුණු පොල් කිට් ටික එකතු කරන්න තමයි යන්නේ. දැන් පොල් කිට් ටික එකතු කරනවා. ඒක හොඳට කවලම් කරගන්න ඕන. එකත් හොඳට කවලම් කරගෙන බත් එක රයිස් කුකර් එකෙන් තියාගන්න තමයි යන්නේ. ඒක රයිස් කුකර් එකේ උයා ගන්න පුළුවන්. කුකර් එකේ බත් එක උයා ගන්නවා ඉතින්. පස්සේ මාළු ටිකක් තිබුණා. ඒ ටිකත් හොඳට සෝදලා අරගෙන මිරිස් කුඩු ටිකක් එකතු කරලා ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට මේක අනා ගන්න ඕනේ. තෙලේ බැදගෙන මම මේ මාළු ඩෙවල් එකක් හදාගන්න තමයි යන්නේ බැදලා අරගෙන. ඊට පස්සේ මාළු මිරිස් තක්කාලි ලුණු රම්බු කරපිංචනම දාලා හොඳට තෙලේ බැදුනට පස්සේ අපිට මාළු ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න පුළුවන්. ඊට පස්සේ කැන්ටිනා සෝස් ටිකක් ලුණු අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඉතින් රසායන එකතු කරගෙන හොඳට ඩෙවල් එක හදාගන්න පුළුවන්. ගම්මස් ටිකකුත් එකතු කරන්න. ඊපස්සේ පරිප්පු ටිකකුත් තිබ්බා. ඒකත් සෝදලා අරගෙන ඒකට කහ ටිකක් එකතු කරා. ඊපස්සේ ලුණු, කරපිංච, රම්පේ, සුදු ලුණු එහෙම එකතු කරලා මම මේක තෙලට දාගන්න තමයි යන්නේ.
තෙලෙන් බැදෙන්න තියෙන පරිප්පු එක හදාගන්න යන්නේ. ඉතින් ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එහෙම එකතු කරගන්න ඕන. තෙල් හොඳට රත් වුණාට පස්සේ අප ටිකක් එහෙම එකතු කරගෙන පරිප්පු එක හොඳට කවලම් කරලා එහෙම පරිප්පු එක තෙලේ දාගන්න ඕන. හදලා ඉවරයි මේ කහපත් එක මාළු ලෙවල් එකක් හදාගත්තා පරිප්පු එක. ඊට පස්සේ ඉතින් බත් දාගෙන දැන් ඉතින් ඔම්ලට් එකක් දාගෙන කන්න තමයි තියෙන්නේ.